නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝහි කෝචි භික්ඛවේ භික්ඛු වා භික්ඛුනී වා පංච ධම්මේ භාවේති පංච ධම්මේ බහුලී කරෝති තස්ස ද්විනම් ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකං කන්දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිසේසේ අනාගාමිතා ඛතමේ පංච ඉද භික්ඛවේ භික්ඛුනෝ අච්ඡත්තං ඒව සති සුපතිට්ඨිතා හෝති ධම්මානං උදයත්ථ ගාමිනියා පඤ්ඤාය අසුභානුපස්සී කායේ විහෙරති ආහාරේ පටික්කුල සංඤේ සබ්බ ලෝකේ අනබිරති සංඤේ සබ්බ සංඛාරේසු අනිච්ඡානුපස්සීති. සදහවත් පින්වත්නි, යම් ආකාරයකට භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ විසින් වදාළ භාවනානුකූල සංඥා වඩලා ඒ වගේම සතියත් සමග ගමන් කරලා යම් ආකාරයකට එයින් ජනිත වන්නා වූ දියුණු වන්නා වූ ප්‍රඥාව නිසා යම් ආකාරයකට අරහත් ත්වය අවබෝධ කරන බව භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ විසින් වදාළා. මේ ගැන කියවෙන එක්තරා සූත්‍ර පාඨයක කොටසක් තමයි ඉදිරියට තබා ගන්නට යෙදුනේ. මේ සූත්‍ර පාඨය ඇතුළත් වෙන්නේ අංගුත්තර සංධියේ පංචක නිපාතයට අදාළව සති සුපතිට්ඨිත සූත්‍රයේ. භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ විසින් යම් ආකාරයකට සතිය වැඩෙන වැඩපිළිවෙලක් දේශනා කරා නම් එය මනවින් සංග්‍රහ වෙලා තියෙන සතර සතිපට්ඨාන කියන සූත්‍රයේ තුල පවා මේ ආකාරයට සතර සතිපට්ඨාන ප්‍රතිපදාවක් තුළ යම් පුද්ගලෙක් යම් යෝගාවචරයෙක් ගමන් කිරීම නිසා ඒ යම් කාල දක්වලා ඒ කාලයන් තුළ නොකඩවා පැවැත්වුවා නම් අඩුම වශයෙන් අවුරුදු 7ක් තුළ ඒ අරහත් ත්වය අවබෝධ කරන වගත් යම් ආකාරයකට උපාදාන ශේෂ වෙලා තිබෙනවා නම් අනාගාමි ඵලය ඉතුරු වෙන බවත් අනාගාමි ඵලය ළඟා කරගන්න බවත් වදාලා. ඒ වගේම සූත්‍රයක් වන මේ සූත්‍රයේ පවා භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ විසින් යම් කර්මස්ථාන කිහිපයක් දක්වලා මෙය නොකඩවා මහණක් වැඩුවට පස්සේ ඒ සතර සතිපට්ඨාන සූත්‍රයේම යම් ආකාරයකට නිර්වාණ ශාන්තිය අවබෝධ කරගන්නකට හේතු වෙන බව දේශනා කොට වදාලා. භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ විසින් සවැත් නුවර වැඩ වාසය කරන සමයක භික්ෂුන් වහන්සේලා අමතලා තමයි මේ දේශනාව ආරම්භ කරේ. යෝහි කෝචි භික්ඛවේ භික්ඛු වා භික්ඛුනී වා පංච ධම්මේ භාවේති. යම් කිසි මහණෙනි යම් කිසි මහණෙක් හෝ මෙහෙණක් කරුණු පසක් වඩා නම් පංච ධම්මේ බහුලී කරෝති කරුණු පසක් බහුල කෙරේ නම් තස්ස දිවේනම් ඵලානං අඤ්ඤතරම් ඵලං පාටිකංකං යම් ආකාරයකට ඒ විදිහට ධර්ම පහ බහුල කරා නම් පසක් ඒවා වැඩුවා නම් මේ ඔහු විසින් මේ ආත්මේදීම අරහත් ත්වය හෝ උපාදාන ශේෂ වෙලා තිබෙනවා නම් අනාගාමි තත්ත්වයේ යන දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිසේසේ අනාගාමිතා යම් ආකාරයකට උපාදාන ශේෂ වෙලා තියෙනවා නම් මේ අනාගාමි තත්ත්වය හෝ යන මේ උභය ඵලයන් මාර්ග ඵලයන් අතුරින් එක්තරා ඵලයක් අනාගාමිතා කැමැති විය යුතුය. ඛතමේ පංච මොනවද අංග පහ ඉද භික්ඛවේ භික්ඛුනෝ මහණනි මේ සස්නි මහණ කෙනෙක් යේව සති භික්ඛුනෝ අජ්ජත්තං ඒව සති සුපතිට්ඨිතා හෝති. ඒ මහණගේ ආධ්‍යාත්මෙහි සතිය මනවින් එළඹ සිටියා වේ. සුපතිට්ඨිතා කියලා කියන්නේ අම් ආකාරයට පිහිටලා තියෙනවා වේ සතිය.
ධම්මානං උදයත්ත ගාමිනියා පඤ්ඤාය ඒ පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ තමයි ඒ කාරණා හත් දැන් එකක් කිව්වා. ඒ වගේ ඉතුරු හතරක් තියෙනවා. මෙන්න මේ හතරටම පොදු වෙච්ච මේ හතරම පොදු වෙච්ච එක් කාරණයක් තියෙනවා. ඒ මොකද්ද? ධම්මානං උදයත්ත ගාමිනියා පඤ්ඤාය. ස්කන්ධ ධර්මයන්ගේ යම් ස්කන්ධ ධම්මාන කියන්නේ ස්කන්ධේ පංච ස්කන්ධ ධර්මයන්ගේ උද්‍යත්ත ගාමිනියා පඤ්ඤා යම් මේ විනිවිද දකින ප්‍රඥාවක් තබාගෙන විනිවිදේ ස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම වගේ දේවල් ඒ විනිවිද දකින ප්‍රඥාවෙන් මොනවද කරන්න කියන්නේ? අසුභානුපස්සේ කායේ විහෙරති. ඒ කියන්නේ තමන්ගේ කයෙහි අශුභානුදර්ශීව වාසය කරන්න. ඊට පස්සේ ආහාරේ පටික්කුල සංඤේ ආහාරෙහි ඒ පටික්කුල සංඥාවෙන් වාසය කරන්න. සබ්බ ලෝකේ අනබිරති සංඤේ හැම ලෝකේම අනබිරති හැම ලෝවෙහිම තියෙන අනබිරති සංඥාව වඩන්න. ඒ වගේම සබ්බ සංඛාරේසු අනිච්ඡානුපස්සී සියලුම සංස්කාරයන් තුළ තිබෙන අනිත්‍ය අනුව බලමින් වාසය කරන්න කියලා භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ දේශනා කරා. ඊට පස්සේ මෙන්න මේ ආකාරයට මෙන්න මේ දක්වපු පහ තුල මහණෙකෝ මෙහිණක් කටයුතු කරා නම් අන්න අර ආකාරයට අරහත්ත්වය හෝ ඒ උපාදාන ශේෂ වෙලා තිබෙනවා නම් අනාගාමි තත්ත්වය බලාපොරොත්තු විය යුතු බව භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ විසින් වදාළා. එකිනෙක කරුණක් අපේ ඒ භාවනා යෝගී ජීවිතයට අදාළ කරලා ගලපලා ගත්තොත් මූලික කරුණ වශයෙන් පෙන්වන්නේ අච්ඡත්තං ඒව සති සුපතිච්චිතා හෝති. යම් මහණකුගේ ආධ්‍යාත්මෙහි මහණ කියලා කියන්නේ මෙතන ඒ පොදු වචනයක්. මහණකගේ ආධ්‍යාත්මෙහි ස්මෘතිය සතිය මනවින් එළඹ සිටියාගෙන සිටින්න ඕනේ. කියන්නේ මනවින් ඒ සතිය කියන එක තබාගෙන පිහිටගෙන තියෙන්න ඕනේ. මෙතන දක්වලා තියෙන්නේ ආධ්‍යාත්මය කියලා කියන්නේ තමන්ගේ අතුලාන්තයේ පිළිබඳව. අච්ඡත්ත කියලා කියනවා මේකට. අච්ඡත්ත කියන්නේ පාලි වාක්‍ය. ඒ අච්ඡත්ත තුල තමන්ගේ අතුලාන්තයේ තුල මනමින් සතිය පිහිටලා තියාගන්න කියලා කියන්නේ යම් ආකාරයකට ඒක කොටස් කරලා ගත්තොත් මූලික වශයෙන් ඒ තමන් යොදා ගන්න ඉන්ද්‍රිය ඒ ආයතන ඒ සලායතන හරහා ඒවට ඉන්ද්‍රිය කියලා ගත්තොත් ඉන්ද්‍රිය සංවල සීරෙන් පවා පෙන්වන්නේ මෙන්න මේ සතිය සුපතිට්ඨිත කරන වැඩපිළිවෙලක් පිළිබඳව. යම් ආකාරයකට ඇස හරහා ප්‍රිය රූප රාග අරමුණු, දේශ ව්‍යාපාද අරමුණු, ඒ වගේම ওই විදිහට නීවරණ ධර්මයන් සිත අවරණ අරමුණු බාහිරෙන් එනවා නම් මනවින් සතිය පිහිටවලා තියා ගන්න ඕනේ තමන්ගේ ආයතන තුල. ඒ යම් අකුසල් පක්ෂයට බර ඒවා නීවරණ ධර්මයන් තමන්ගේ හිත තුල කාවදෙන විදිහට නොයන විදිහට. ඊට පස්සේ තව කාරණයක් ගත්තොත් යම් ආකාරයකට තමන්ගේ ඒ ආධ්‍යාත්මය කියලා ගත්තොත් තමන්ගේ අතුලාන්තය ගැන කියන්නේ. එතකොට යම් පැහැදිලි කිරීමක් ඉදිරියට ගන්න පුළුවන් ආධ්‍යාත්මික ආයතන 6ක් විදිහට පෙන්වලා දෙනවා. ඒ ඇස කන නාසය දිව ශරීරය මනස කියලා. මෙන්න මේ ඇස කන නාසය දිව කය මන කියන මේ ආයතන 6 ආධ්‍යාත්මික ආයතන 6 වෙනවා. යම් ආකාරයට මේ ආධ්‍යාත්මික ආයතන හරහා තමන්ගේ ආධ්‍යාත්මය තුළම අතුලාන්තයේ තුළම සිදුවෙන ඒ යම් කාරණයක් යම් ක්‍රියාපටිපාටියක් තියෙනවා නම් මෙන්න මේ ක්‍රියාපටිපාටියටද කෙටියෙන් හෝ සතිය පිහිටවාගෙන සිටිය යුතුයි. හේතුව යම් ආකාරයකට ඒ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ විසින් වදාළ ඉදිරි කාරණා හතරේ අනිච්චානුපස්සී අසුභානුපස්සී ඒ අනබිරත සංඥාව ඒ අනිච්චානුදර්ශනාව ඔය විදිහට යම් දෙයක් කරන්නට නම් මෙන්න මේ සතිය මොහතක ඒ සතිය පිහිටවාගෙන තිබිය යුතුයි. ඒ ආයතනයන්ගෙන් පසු ඇතිවෙන යම් ක්‍රියාපටිපාටියක් තියෙනවා නම් ඒක කෙටියෙන් ගත්තොත් යම් ආකාරයකට ඒ ආයතන හරහා ඒ ආයතනත් ඊට පස්සේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන මේ බාහිර ආයතන 6 හරහත් නිසා ඇතිවෙන විඥාන 6 චක්කු විඥාන සෝත විඥාන ආදී විඥාන 6
යම් මොහොතක යම් ආකාරයකට මේ කරුණු තුන නිසා ඇතිවෙන ස්පර්ශයේ ඉඳන් ඒ කියන්නේ චක්කු ස්පර්ශ, සෝත පස්ස ස්පර්ශ ඔය විදිහට ඇතිවෙන ස්පර්ශ ආයතන 6 තුල පවා ඒ ස්පර්ශ ආයතන හට ගන්න තැන ඉඳන් මේ සතිය පිහිටවාගෙන සිටියොත් යම් ආකාරයකට ඉදිරියේ තිබෙන කමඨහන් වැඩ පිළිවෙලට එයාට අවතීර්ණ වෙන්නට අපහසුයක් ඇති වෙන්නේ නැහැ. ඒ තව කාරණයක් ගත්තොත් යම් ආකාරයකට වේදනා තුල ඊට පස්සේ පස්සපච්චය වේදනා යම් ආකාරයකට කායික මෙන්ම මානසික වේදනා තුල සතිය පිහිටවාගෙන සිටියා නම් යම් ආකාරයකට ඒ වේදනා හරහාම ඇතිවෙන ඒ අනිත්‍ය සංඥාව වැඩිවීමට මේ සතිය කියන දේ හේතුකාරක වෙනවා පහසු වෙනවා. ඒක කෙටියෙන් යම් මොහොතක විග්‍රහයක් ගත්තොත් ඉදිරියට ඒ සතර සතිපට්ඨාන සූත්‍රයේ තුල වේදනානුපස්සනා භාවනා මනසිකාරාංගයේදී වේදනා වර්ග 9ක් පිළිබඳව කෙටියෙන් දක්වලා තියෙනවා. සුඛ, දුක්ඛ, දුක්ඛම සුඛ, ඒ වගේම සාමිස සුඛ, සාමිස දුක, සාමිස උපේක්ෂා, ඊට පස්සේ නිරාමිස සුඛ, නිරාමිස දුක, නිරාමිස උපේක්ෂා. හකුලුවා ගත්තොත් වේදනා 3ක් කියලා. යම් ආකාරයකට කායිකව දැනෙනකොට වේදනාවක් සුඛ දුක දුක්ඛම සුඛ වශයෙන් ඒ කායිකව දැනෙන සුඛ දුක දුක්ඛම වේදනා යම් ආකාරයකට සතිය පිහිටවාගෙන සිටිය යුතුයි. නිවැරදි දැකීමක් ඇති කරගෙන සිටිය යුතුයි. මේ තියෙන සැපයක් කියලා, මේ තියෙන දුකක් කියලා, මේ තියෙන උපේක්ෂාවක් කියලා යම් ආකාරයකට දැනුමක් හිතේ ලං කරගෙන සිටිය යුතුයි. ඒ කියන්නේ තමන්ගේ තුල තියෙන වේදනාවට රැවටෙන්නේ නැතුව, වේදනාව අභිනන්දනා කරන්නේ නැතුව, ඒ දුකක් ආවට පස්සේ දුක තුල läගගෙන ඉන්නකොට තමයි අවසානයේ පරියංක භාවනාවේ ඉන්නට බැරුව නැගිටලා යන්නේ. සතිය අඩුපාඩුවක් නිසා. නමුත් සතිය දියුණු කරගෙන ඉඳීමේදී දුක දුකක් බව මනවින් දැනගන්නවා. ඒ වගේම සැප වේදනාව සැපයක් බව මනවින් දැනගන්නවා. උපේක්ෂා වේදනාවක් බව මනවින් දැනගන්නවා. මේ සතිය කියන ඉන්ද්‍රිය ධර්මයේ තුල තියෙන ආනිසංසයන් හේතු කොටගෙන. ඊට පස්සේ මේ ආකාරයට දැනගත්තට පස්සේ තමයි ඊළඟ කාරණේ වෙන භාගවත් බුදු පියාණන් වහන්සේ විසින් වදාළ ඊළඟ කාරණා 4ට යම් යෝගාවචරයේකට මුණ ගැසෙන්නට පුළුවන් වෙන්නේ. මෙන්න මේ මූලික කරුණ පළවෙනි කරුණ හරියට පෙර සූදානමක් වගේ පෙර සූදානමක් යෝගාවචරයට යම් පූර්ව කෘත්‍යයක් වගේ තමයි මේ පළවෙනි කරුණ සතිය සුපතිට්ඨිත කරගන්න, සතිය පිහිටවා ගන්න කියන කරුණ. ඇත්ත වශයෙන්ම ගත්තොත් යම් ආකාරයකට මේ වේදනාවලින් ඉස්සරහ ගත්තොත් තමන්ගේ ආධ්‍යාත්මය තුළ ඇතිවෙන මේ බාහිර රූපයන් තුළ අසුභය වැඩිවීමට යම් කාලයක් ගත වෙනවා. නමුත් අපිට හැකිනම් මේ සතිය පිහිටවාගෙන තමන්ගේ ආධ්‍යාත්මය තුළ මේ බාහිරම වෙන රූපයත් ඒ කියන්නේ තමන්ගේ බාහිරේම වෙන රූපය මනවින් දැනගන්න මේ පඨවි ආදී ධාතු කොටස් 4ක එකතුවක් බව. එතකොට අපිට පුළුවන් වෙනවා යම් ආකාරයකට ඊළඟ භාවනා කර්මස්ථාන වඩව ගන්න. ඒ වගේම මේ ආධ්‍යාත්මයේ ඒ කියන්නේ අච්ඡත්තයේව සති සුපතිට්ඨිතා හෝති කියලා මේ කරුණක් ගත්තොත් යම් ආකාරයකට ඒ බාහිර සංසිද්ධි තමන්ගේ හිතට තමයි ගෝචර වෙන්නේ. මෙන්න මේ හිතට ගෝචර වෙන රාග ආදී අරමුණු හෝ වේවා සතිය පිහිටවාගෙන සිටිය යුතුයි. ඒ වගේම ඒ සතිය පිහිටවාගෙන සිටීම නිසාම යම් විනිවිද දකින ප්‍රඥාවකින් ඉන් අනතුරු පවතින කර්මස්ථාන වැඩිවීමට උත්සාහ කරනවා. යම් ආකාරයකට යෝගාවචරය තුළ ඒ ආධ්‍යාත්මයේ තුළ ඇතිවෙන ඒ වේදනා හෝ වේවා, රාගය හෝ වේවා, ඒ සතර මහ භූත ධර්මයන් හෝ වේවා යම් ආකාරයකට පෘථග්ජනයා හිතන්නේ යම් රාගයක් තියෙනවා නම් ඒක දෙයක් තියෙනවා, දෙයක් කරගෙන ඉන්නවා. ඒ වගේම ද්වේෂයක් තියෙනවා නම් ඒක දෙයක් කරගෙන ඉන්නවා. මොකද මේ රාගය තුල තිබෙන පිනවන ගතිය, ද්වේෂය තුල තිබෙන ගට්ටන ගතිය, ගට්ටවන ගතිය තේරෙන්නේ නැති නිසා මේ රාගය කියන එක හකුලුවා ගත්තොත් දෙයක් කරගෙන ඉන්නවා. අපි කියමු යම් සමාගමක් ගත්තොත් යම් සමාගමක ඒ මිනිස්සු රැස් වෙලා තිබෙනවා නම් අපි ඒක ඍජුකෝණාශ විදිහට නැත්තම් කොටු ආකාරයට රැස් වෙලා තියෙන්නේ කියලා අපි දැනගත්තේ නැත්තම් අපේ හිත යම් ආකාරයකට විසිරීලා තියෙන්නේ වේදිකාවකට නැගගත්තට පස්සේ අපිට දැනගන්නට පුළුවන් නම් ඒ වේදිකාවක් ආමන්ත්‍රණය කරන්න ප්‍රථමව මෙන්න මේ ඒ තමන් ශ්‍රවණය කරන්න ඉන්න පිරිස ඉන්නේ ඒ යම්
යම් අනුරූප ස්වභාවයකට නම් ඒ වස්තු ස්වභාවයේ තේරුම් ගන්නට පුළුවන් නම් පහසුවෙන් අපිට තමන්ගේ හිතේ තිබෙන දේශනාව ඉදිරියට පාන්න පුළුවන්. නමුත් අර විසිරීලා තිබ්බොත් තමන්ගේ හිතත් විසිරෙන නිසා යම් ආකාරයකට ඒ දේශනාව ඒ හිතට කාවැදෙන ආකාරයට දේශනා කරන්නට අපහසුතාවයක් ඇති වෙනවා. ඒ වගේ තමයි අපිට දැනගන්නට පුළුවන් නම් මේ රාගය කියන්නේ මේ වගේ ස්වභාවයක් කියලා. එතකොට මේ රාගය කියන ස්වභාවය තුල පවතින අනිත්‍ය කියන ලක්ෂණ නිවැරදිව අපිට දැනගන්නට පුළුවන් පහසුතාවයක් ඔහු තුල දකින්න ඇති වෙනවා. ඒ නිසා තමයි මූලික වශයෙන් රාගේ රාගයක් බව දැනගත්තට පස්සේ ඒ වගේම ද්වේෂයේ ද්වේෂයක් බව දැනගත්තට පස්සේ මෝහය මෝහයක් බව දැනගත්තට පස්සේ ඉන්නනතුරු ඒ දියුණු වෙන ප්‍රඥාව නිසා යම් මොහොතක ඒ සමුදය වැය කියන ඒ ධර්මතාවය ඒ රාගයේ තුල තිබෙන ඒ ධර්මතාවයේ තේරුම් ගන්නට රුකුලක් වෙන්නේ. ඒක කෙටියෙන් ගන්නට අපි අදහස් කරන්නේ යම් ආකාරයකට රාගයක් හිතකට ආවට පස්සේ ඒ රාගය දැනගන්න ක්‍රම බොහෝ සෙයින් තියෙනවා. ඒකට ක්‍රම කිහිපයක් මූලික වශයෙන් ඉදිරියට ගත්තොත් කාල වේලාවත් එක්ක යම් ආකාරයකට රාගය තුල තියෙන මේ රාගය ආවේ කොතනින්ද කියලා මූල සංදිස්ථානයේ මෙනෙහි කිරීමට හැකිනම් මේ රාගය අවසානයේ දෙයක් වෙන්නේ නැහැ. අපේ හිතේ තුල තිබෙන ඝන සංඥාවක් තිබෙන්නේ රාගය හරහා දෙයක් වෙන්නේ නැහැ. රාගය ආවේ කොතනින්ද කියලා බැලුවොත් හරයක් නැති ස්වභාවයක් තමයි ඇත්ත වශයෙන්ම ප්‍රකට වෙන්නේ. එහෙම ප්‍රකට වෙන්නේ නැත්නම් ඔහුට මොහොත ඒ ඇත්ත වශයෙන්ම ඔහුගේ හිත ඇතුලෙන් ඇති වෙන දෙයක් නිසා ඒක රාගයක් බවට පත් වෙලා. නමුත් අපිට පුළුවන් නම් රාගී ලිප්පුනේ කොතනින්ද මගේ මේ හිතට ආව රාගය කොතනින්ද පැන නැගුණේ කියලා බැලුවොත් පිට බාහිර දෙයක් නිසා තමයි යම් ආකාරයකට මේ රාගයක් හිත තුළ läග ගහගෙන ඉන්නේ. ඒ නිසා මේ රාගය ඒ විදිහට මෙනෙහි කරන්නටත් පුළුවන්. ඒ මූලික සංදිස්ථානයේ මෙනෙහි කරාට පස්සේ එතන රාගයේ මිදෙන ස්වභාවයක් එනවා. නමුත් ඒක යම් ආකාරයකට අපහසුතාවයක් තියෙනවා නම් රාගයක් හිතකට ආවට පස්සේ සංසුන් ඉරියව්වක් වනේ පර්යංකාදී භාවනාවක ඉඳගෙන රාගයේ මනවින් කොටු කරගෙන ඒ රාගය ආවට පස්සේ ඒකට ප්‍රතිචාර දක්වන්නේ නැතුව කායික වාචසික ප්‍රතිචාර දක්වන්නේ නැතුව අඩුම වශයෙන් මානසිකව ප්‍රතිචාරයවත් දක්වන්නේ නැතුව රාගයේ දිහා හොඳට සිතෙන් බලාගෙන ඉන්න ඕනේ. සිතෙන් බලා ගන්නවයි කියන්නේ සතියෙන් බලාගෙන සිටිය යුතුයි. ඒ රාගයේ දිහා සතියෙන් බලාගෙන ඉන්නකොට යම් එකතැන පල් වෙන ස්වභාවයක් රාගය තුළ තිබෙනවා. මේ එකතැන පල් වෙන ස්වභාවය නිසා යම් දුරකට රාගය එකතැන තිබෙනකොට Tamanට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් මේ රාගයක් බව. ඒ කියන්නේ රාගය කියලා හරියාකාරව තේරුම් ගත්තට පස්සේ රාගයේ විනිවිද ගිහින් රාගය තුළ තිබෙන ඒ එකතැන ඒ Tamanගේ පරයන්කෙන් බලන් ඉන්න නිසාම ප්‍රඥාව දියුණු වෙන නිසාම ඒ රාගය තුළ ඒ රාගය පවත්වන්න Taman තුළ තියෙනවා නම් ඡන්ද රාගයක්. ඒකට කියනවා තෘෂ්ණාව කියලා. ඒ වැඩි දියුණු වුණ තැන. නමුත් කෙටියෙන් ගත්තොත් තමන් ඒ රාගය පවත්වන්නේ අරමුණක් පවත්වන්න තියෙනවා නම් ඡන්ද රාගයක් හිත තුළ. ඒ ඡන්ද රාග විනේනේ පිනස අසුභානුපස්සී ඒ වගේම අනිච්ඡානුදර්ශීව වාසය කරන්නට පුළුවන්. ඒ තමන්ගේ ඡන්ද රාග විනේනේ කිරීම පිණිස. ඒක තමයි යම් ආකාරයකට මේ පළවෙනි කරුණ වශයෙන් පෙන්වලා දීලා තියෙන්නේ. ඊළඟ කරුණු හතරට නිකන් අමුතු ආරක්ෂාවක් අමුතු පන්නරයක් වශයෙන්. ඒ නිසා ආධ්‍යාත්මික සතිය පිළිබඳව කතා කරන්නට යෙදුනේ. නමුත් සති සුපතිට්ඨිතා කියලා කියන්නේ සතිය පිහිටවා ගත යුතුයි. මනවින් එළඹ සිටියා තබා ගත යුතුයි. මනවින් පිහිටවා ගත යුතුයි. කියන්නේ යම් ආකාරයකට මේ හැම භාවනා මානසිකාරයක්ම උදාහරණයකට ගන්න මේ පුරාණාචාර්යවරුන් යම් ඒ ඉස්සර ගින්දර පත්තු කරලා තියෙන දර කෝටු දෙකක් එකට ගට්ටවලා මෙන්න මේ දරු කෝටු දෙක ගට්ටවලා දිගටම ගැට්ටුවොත් පමණයි නොකඩවා ගැට්ටුවොත් පමණයි ඒ දවසක ඒ ගින්දර නිපද වෙන්නේ. වගේ තමයි යම් ආකාරයක ඒ Tamanට ඒ සමාධියක් තියෙනවා නම් හෝ වේවා සතියක් තියෙනවා නම් ඒවා මනවින් නොකඩවා පවත්වා ගත යුතුයි. ඒ පවත්වා ගැනීම නිසා තමයි Tamanට ඒ යම් භාවනාව තුළ ඒ අභිවෘද්ධියක් පතනවා නම් ඒ පතන දේ සමෘද්ධ වෙන්නේ. යම් මේ මූලික වශයෙන් මේ සතිය වඩන වැඩපිළිවෙලේදී ඉරියව් දෙකක් භාවිතා කරනවා පර්යංක සක්මන් කියලා. නමුත් අපි මේ පර්යංක සක්මනට සීමා වෙන්නේ නැතුව ඒයින් ජනිත වන ඒයින් වැඩෙන සති සමාධිය යම් ආකාරයකට සතර ඉරියව්ව තුලම භාවිතා කරන්නට පුළුවන් නම් ඔහු තමයි ඒ යම් ආකාරයකට භාවනාව තුල දක්ෂයා වෙන්නේ.
ඊට පස්සේ තව කාරණයක් පිළිබඳව දක්වලා තියෙනවා භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ විසින් යෝගාවචරයන් විසින් උදේසන සමාධියට සමවැදිය යුතුයි. ඒ දහවල සමාධියට සමවැදිය යුතුයි. ඒ වගේම රාත්‍රියේ සමාධියට සමවැදිය යුතුයි. එන්නේ ආකාරයට සමාධිය වැඩුවට පස්සේ තමයි මොහොතකදී ප්‍රඥාව දියුණු වෙලා ඒ සියලුම සංස්කාරයන් තුළ සම්මර්ෂණය කරන ඥානයක් ඔහු තුළ ජනිත වෙන්නේ. නමුත් අර දවසකට එකපාරක් හෝ දවසක කඩින් කඩ තමන්ගේ භාවනා මනසිකාරයේ වැඩුවොත් එන්නේ ඉන්නතුරුව තමන්ට යම් භාවනා අභිවෘද්ධියක් පතනවා නම් ඒක සමෘද්ධ වෙන්නේ නැහැ. වගේ තමයි මනවින් පිහිටලා කියන්නේ සුපතිට්ඨිත කියලා කියන්නේ පිහිටලයි කියන්නේ මේ සතිය නොකඩෙන මට්ටමකට පිහිටවාගෙන යම් ආකාරයට සතිය කැඩෙනවා. ඒක සත්‍යයක්. නමුත් සෑම වෙලාවකම හැකි පුළුවන් වෙලාවකම වීර්ය වඩලා වීර්ය දියුණු කරගෙන වීරේ තියෙනවා නම් ඇත්ත වශයෙන්ම මේ සතිය කැඩෙන්නේ නැහැ. තමන් පුදුමාකාර හිතේ අවදිමත් භාවයකින් තිබෙනවා නම් සතිය කවදාවත් කැඩෙන්නේ නැහැ. සතිය කැඩෙන්නට ඒක ප්‍රධානම හේතුව ඒ බාහිර මෝහයට හවු වෙන නිසා, ඒ සීලය දුස්සීල වීම නිසා සතිය කැඩෙනවා යම් ආකාරයක. සිහිය විපිරිසර භාවයකටපත් වෙනවා සීලය දුස්සීල වීම නිසා. ඒ වගේම ඒ දුස්සීල වීම නිසා යම් බාහිර අරමුණු තුලට මෝහයට හසු වෙන නිසා. ඒ කියන්නේ ඒ බාහිර අරමුණු තුල ජීවත් වෙන නිසා ඒකට කියනවා ධර්මයේ තුල අභිනන්දනා කරනවායි කියලා, ප්‍රපංච කරනවායි කියනවා. තව පැත්තකින් ඒ අරමුණු තුල විතක්කණය කරනවා නම් ජීවත් වෙනවා නම් එතකොට වෙන්නේ ආරම්මණයක ජීවත් වෙනවා නම් එතකොට වෙන්නේ යම් ආකාරයකට සතිය හීන වෙනවා, සතිය බාල වෙනවා. සතිය දියුණු වෙන්නේ එතන අරමුණු මිදෙන ස්වභාවයක් එතන ඒ සතියෙන් බලලා අරමුණු තුල ජීවත් වෙන්නේ නැතිකොටම තමයි සතිය දියුණු වෙන්නේ. ඒ විදිහට අරමුණු එතන ඒ සතියෙන් බලන නිසා එතන අරමුණු මිදෙනවා. ඒ මිදෙන නිසාම තමයි සමාධිය සතිය හරහා ඇති වෙන්නේ. ඊට පස්සේ ගැන කතා කරොත් යම් ආකාරයකට ධම්මානං උද්‍යත්ත ගාමිනියා පඤ්ඤාය. ඒ කියන්නේ ඊළඟ කරුණ වශයෙන් මේ හතරටම පොදු වෙච්ච මූලික කරුණක් තියෙනවා. පංච ස්කන්ධ ධර්මයන්. ඒ කියන්නේ ස්කන්ධ ධර්මයන්ගේ උදේවැය දකින උදේවැය කියලා කෙටියෙන් දක්වන්නේ. උදේවැය කියලා කියන ඒ උද්‍යත්ත ගාමිනී ප්‍රඥාව කියනවා යම් ආකාරයකට විනිවිද දකින ප්‍රඥාව. ප්‍රඥාවෙන් ඊට පස්සේ පඤ්ඤාය අසුභානි පස්සේ කායේ විහෙරති. ඒ කාය තුල අසුභය වඩන්න කියලා තමයි කියන්නේ. ඒ ස්කන්ධ ධර්මයන් තුළ ඒ උද්‍යත්ත ගාමිනී ප්‍රඥාව යම් මොහොතක වඩවා ගැනීමට කෙලින්ම ඍජුවම සතිය හේතුකාරක වෙනවා. ඒක ගැනත් කෙටියෙන් ගත්තොත් අර මූලික වශයෙන් අපි කියමුකෝ ඒ රාගය කියන දෙයක් හිතට ඇතුල් වෙන්නේ සංස්කාර ස්කන්ධයන් තුළ. ඒ රාගය කියන දේ දැනගත්තේ නැත්නම් හරියට මොහොතක් පහසයි සංස්කාර උපාදානස්කන්ධයක් බවට පත් වෙනවා. දැඩිව ගැනීමක් සිද්ධ වෙනවා. රාගය තුළ ජීවත් වීම නිසා මේක කාම රාගයක් බවට පත් වෙලා යම් සංයෝජනයක් දක්වා දියුණු වෙනවා. නමුත් අපිට මේ රාගය ආවට පස්සේ රාගය අර කිව්වා වගේ ඉස්සෙල්ලා ඒ රාගය තුල යම් ආකාරයකට ඒ පර්යංකයක් ඔස්සේ බලාගෙන ඉන්නකොට ඒ රාගය බොහෝ විට ඒ හරයක් නැති ස්වභාවයක් තේරෙනවා. හරයක් නැති ස්වභාවයක් තේරෙනවා. බොහෝ විට ඒ රාගය කියන දේ සෑදිලා තියෙන්නේ යම් ආකාරයකට මම බාහිර වස්තුවක් මම දෙයක් කරගෙන සිටිය නිසා කියලා. ඒක දෙයක් කරගත්ත සිටිය නිසාම තමයි මේ වර්තමානයේ මම හිතේ මෝහය නිසා විද්‍යාව නිසා ඒක රාගයක් බවට මම දියුණු කරගත්තේ කියලා යම් ආකාරයකට නුවණක් පහළ වෙනවා. මෙන්න මේ නුවණ පහළ වෙනකොට මේ රාගයේ එතන මිදෙන ස්වභාවයක්, ඒ රාගයේ ශක්තියක් වශයෙන් ඒ රාගය තුල විනිවිද යන ස්වභාවයක් තිබෙනවා. ඒ විනිවිද යනවායි කියලා කියන්නේ රාගය තුල ඒ යම් තිබ්බනම් ඒ ඝන සංඥාවක්, ඒක රාශි සංඥාවක් මතුවෙලා ඒ කියන්නේ රාගය ඇතිවීමට යම් සංඥාවක් හේතුකාරක වෙනවා. හැඳින ගැනීමක්, රූප සංඥා, ගන්ධ සංඥා, ඊට පස්සේ රූප, ශබ්ද, ගන්ධ, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ඊට පස්සේ ධම්ම සංඥා කියන සංඥා පවා මේ සංඥා හේතුකාරක වෙනවා යම් රාගයක් ඇති කර ගැනීමට. ඒක ඝන සංඥාවක්. රූපේ රූපයක් කරගත්ත නිසා තමයි, ශබ්දේ ශබ්දයක් කරගත්ත නිසා තමයි, රසය රසයක් කරගත්ත නිසා, පහසක් කරගත්ත නිසා, අරමුණක් බවට පත් කරගත්ත නිසා තමයි ඒ යම් ආකාරයකට වර්තමානයේ අප විසින් අවිද්‍යාව නිසා රාගයක් බවට පත් කරගත්තේ.
නමුත් රාගයේ දිහා බලද්දී රාගයේ දිහා මනවින් විවේකව බලද්දී විවේකයෙන් බලද්දී තමන්ටම පැහැදිලි වෙනවා ඒ රාගයේ විනිවිද යනකොට ඒ රූපයේ ධාතු හතරකට බෙදිලා තියෙන ස්වභාවයක්. ශබ්දයේ ධාතු හතරකට බෙදිලා තියෙන ස්වභාවයක්. ඒ වගේ ඒ ධාතු කොටස් ඒ විනිවිද දැකලා ඒ හරහා යම් ආකාරයට උදේවැය කියන ඥානයක් ඇති වෙනවා. ඒකට තමයි කියන්නේ උද්‍යත්තගාමිනී ප්‍රඥා කියලා. ඒ විදිහට යම් ආකාරයට කටයුතු කරනකොට මොහොතක තමන්ගේ කයට ඇලීමක් තිබෙනවා නම් ඒ වගේම තමන්ගේ කයට ඇලීම නිසාම ආහාරයට ඇලීම තියෙනවා නම් ඒ වගේම සමස්තයක් වශයෙන් දෘෂ්ටි තියෙනවා ශාශ්වත උච්ඡේදාදී භව දෘෂ්ටි ඒ වගේම විභව දෘෂ්ටි මේ වගේ දෘෂ්ටි තියෙනවා නම් ඒ දෘෂ්ටි තුල යම් දැනීමක් ඇති කර ගන්නවා නම් සියලුම කෙටියම ගත්තොත් සියලුම සංස්කාරයන් තුල යම් ඒ ස්වභාවික ලක්ෂණයක් තියෙනවා නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා ඒ ලක්ෂණය මතු කර ගන්නවා නම් එතන තමයි අත් වශයෙන්ම භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ නිර්වාණ ශාන්තිය ළඟා කර ගැනීමේ මාර්ගයක් වශයෙන්. ඊට පස්සේ කෙටියෙන් ගත්තොත් මේ කරුණු හතරේ කියන්නේ අසුභානි පස්සේ කායේ විහෙරති ආහාරේ පටික්කුල සංඤේ සබ්බ ලෝකේ අනිබිරත සංඤේ සබ්බ සංකාරේච අනිච්ඡානුපස්සී කියන කාරණය මෙම සූත්‍රයට වඩා ගිරිමානන්ද සූත්‍රයේ මැනවින් පැහැදිලි කරන බැවින් ගිරිමානන්ද සූත්‍රයේ කෙටි කාරණා කිහිපයක් ඉදිරියට ගත්තොත් මෙන්න මේ සංඥා මොහතක ඒ ගිලන් මහණුන්ට වඩන්න කියලා භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නට හේතුවක් ඇති. ඒ හේතුව අපිට නම් පැහැදිලි වෙන විදිහට එක්තරා කාලයක භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ විශාලා මහනුවර විශාලා ඒ නුවර මහවනේ කෝටාගාර ශාලාවේ වැඩ වාසය කරනකොට භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ තමන්ගේ විවේකයෙන් නැගිටලා විවේකයේ කියන්නේ භාවනා මනස ඒ භාවනාවම විවේක සම්ප්‍රයුක්තයක් කියලා කියනවා. ඒකෙන් නැගිටලා ගිලන්හලේ ඒ ආරාමේ ගිලන්හලට වැඩියට පස්සේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේට දැක්කා මේ ගිලන් මහණෙක් ඉඳගෙන ඉන්නවා දුබල ගිලන් මහණෙක් දැක්කා. ඊට පස්සේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ පැන වූ වස්නේ ඉඳගෙන භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ දේශනා කරා යං කිංචි බික්කවේ දුබ්බල්ලං ගිලානකා පංච ධම්මාන විජ්ජහන්ති. ඒ කියන්නේ පංච ධර්මයන් වැඩුවනම් ගිලන් මහණෙක් බොහෝ කලකින් ඒ කියන්නේ මේ ඒ පංච ධර්මයන් ගිලන් මහණෙක් වැඩුවනම් න චිරස්සේ වාසවානං කයානාසවානං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං සයං අභිඤ්ඤාය සච්චිකත්ත උපසම්පජ්ජ විහරස්සති. මේ ගිලන් මහණෙක් මේ කරුණු පහක් වැඩුවනම් මොකද්ද වෙන්නේ? නොබෝ කලකින්ම ආශ්‍රව කියන දේ ඒ කාමාශ්‍රව, භවශ්‍රව, අවිජ්ජාශ්‍රව, දිඨාශ්‍රව කියන මේ ආශ්‍රව ධර්මයන් ප්‍රහීන කරලා ශ්‍රේ කරලා ආශ්‍රව රහිත වූ ඒ නිවන චිත්ත විමුක්තියක් තියෙනවා නම් ප්‍රඥා විමුක්තියක් තියෙනවා නම් ඒක අවබෝධ කරගන්නවයි කියලා භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ දේශනා කරා. මේ යම් ආකාරයකට අප අර මාත්‍රකා කරග සූත්‍රේ පවා යම් ඒ අසුබය ඒ ආහාරේ පටික්කුල සංඥාව ඒ දෙක ඇරෙන්න අනිබිරත සංඥාව සංස්කාරයේ අනිච්චානුමේ යම් සංඥාවක් වඩන්න කියලා ගිලන් මහණෙක්ට තේරෙන්නේ යම් ආකාරයට ඒ ගිලන් භාවයේ තිබෙනකොට අපට නම් තේරෙන විදිහට යම් දුක කියන ස්වභාවය ප්‍රකට වෙලා තියෙන ඒ ව්‍යාධි දුක කියන ස්වභාවය ප්‍රකට වෙලා තියෙන නිසා මෙවැනි දේවල් වඩනකොට මනවින් වැටහෙනවා. මෙවැනි දේවල් ඒ යම් සංඥාවක් වශයෙන් වඩද්දී ඒ සංඥා ඒ බාහිර ඒ කාම සංඥා නෙමෙයි මෙවැනි අනිච්ච සංඥා වඩද්දී මනවින් වැටහෙනවා මොකද්ද මේ කියන්නේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ විසින් කියලා. එන්නේ ගිලන් භාවයේ නිසාම යම් ආකාරයකට වැටෙන්නේ සංඥා මාත්‍ර කොටගෙන ඒ සංඥා මනවින් තමන්ගේ ප්‍රායෝගික ජීවිතයට ආරෝපණය කරගෙන තමන්ගේ මේ වර්තමාන ජීවිතයට ගිලන් ජීවිතයට ආරෝපණය කර ගැනීම නිසාම ඒ අර ආශ්‍රවයන් කියන දේ ඒ කාමාශවාදී ආශ්‍රවයන් කියන දේ ප්‍රහීන කරගන්න කරන වැඩපිළිවෙලක් විදිහට තමයි භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ දේශනා කරේ. ඊට පස්සේ ඒ ගිලන් මහණට කියනවා මොනවද ඒ කරුණු පහ? ඒ අසුභානුපස්සේ කායේ විහෙරති. ඒ වගේම ආහාරේ පටික්කුල සංඤේ සබ්බ ලෝකේ අනිබිරති සංඤේ සබ්බ සංකාරේසු අනිච්චානුපස්සේ. ඊට පස්සේ අදමාතුකා කර සූත්‍රයට අදාළව වෙන අනිත් කාරණේ තමයි මරණ සංඥා කෝපනස්ස අජ්ජත්තං සුපතිට්ඨිතා හෝති. දැන් අතන කිව්වේ සති සුපතිට්ඨිතා සතිය පිහිටව ගන්න කියලා. මෙතනින් පැහැදිලි කරන්නේ මරණ සංඥාව
සතියෙන් පිහිටව ගන්න මරණ සංඥාව පිහිටව ගන්න කියලා තමයි කියන්නේ. ඒක ගැන කෙටියෙන් කාරණයක් ඉදිරියට ගත්තොත් ඒ මරණේ එයි කියලා වර්තමානයේ මරණේ එයි කියලා මේ මොහොතේම මරණේ එයි කියලා යම් ආකාරයකට ඒ සංඥාවල් ඒ ආහාරයේ පටික්කුල සංඥාව අසුභය අනිච්චානුදර්ශනාව අනිබිරති සංඥාව ওই විදිහට සංඥා නොපමාව වඩන්න කියලා තමයි කියන්නේ මේ මරණ සංඥාව පිහිටවා ගැනීම කියන ඒ මූලික පූර්ව කෘත්‍යය කිව්වොත් හරි ඒ පූර්ව කෘත්‍යයෙන් යම් පන්නරයක් දෙනවා හිතට අනිත් කාරණා හතරම අප්‍රමාදීව වඩන්න මොහොතකට හෝ උපකාරයක් එතනදී ලබා දෙනවා. ඒක කෙටියෙන් ගත්තොත් එක්තරා දවසක යම් භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ මරණය පිළිබඳව සිහි කරගෙන ඉන්න ඒ ආරණ්‍ය වාසී භික්ෂුන් වහන්සේ නමක් යම් මොහොතක තමන්ගේ ගිලන් භාවයේ තිබෙනවා නම් ඒ ගිලන් භාවයේ තිබෙනකොට ප්‍රමාදයට වැටිලා ඉන්න භික්ෂුන් වහන්සේ නම් කරන්නේ අනේ දැන් මම ලෙඩ වෙලානේ දැන් මම නිදියන්න ඕනේ පස්සේ භාවනා කරන්න ඕනේ ওই විදිහට කියලා අප්‍රමාදයට වැටෙනවා. නමුත් අප්‍රමාදීව කටයුතු කරන භික්ෂුන් වහන්සේ නම් බලන්නේ දැන් මම ලෙඩ වෙලා ඉන්නේ මං හදිසියවත් මිය ගියොත් නැවතත් මට සංසාරයක් තියෙනවා කියලා දැන්ම භාවනා කරන්නට යෙදෙනවා. ඒ වගේම තව කාරණා රාශියක් තියෙනවා. තව කෙටි කාරණයක් ගත්තොත් අර කුසීත භික්ෂුන් වහන්සේ කුසීත වස්තු 8ක් කියලා කියන්නේ එතන කුසීත භික්ෂුන් වහන්සේ යම් මොහොතක ගිලම්භාවයෙන් නැගිටලා හිටියනම් අනේ මම දැනුයි ගිලම්භාවයෙන් නැගිටලා හිටියේ දැන් මම නිදිය ගත්තේ නැත්තම් සැතපීලා හිටියේ නැත්තම් නැවත මට ලෙඩ හැදේ කියලා නැවතත් යම් මොහොතක සැතපෙන්නට යනවා. නමුත් අර අප්‍රමාදීව කටයුතු කරන භික්ෂුන් වහන්සේ නැවතත් මම ලෙඩ වෙයි. ඒ ලෙඩේ දැන් තියෙන ලෙඩේ බොහොම අමාරුවෙන් නැති උනේ. ඒක නැවතත් දියුණු වෙයි. ඒ වෙලාව මම මරණයට යයි කියලා වර්තමානයේ භාවනා මානසිකාරයන් වඩන්න වෙහෙසෙනවා. ඒ නිසා මේ මරණ සංඥාව පිහිටවාගෙන ඉන්න කියන්නේ යම් මොහොතකේ වර්තමානයේ අප්‍රමාදීව කටයුතු කරන්න කියලා අතනදි පැහැදිලි කරන්නේ මාතෘකා සූත්‍රය තුල සතිය පිහිටවා ගන්න කියලා කියන්නේ ඒ අර ස්කන්ධ ධර්මයන් තුල යම් ඒ උද්‍යත්තගාමිනී ප්‍රඥාව දියුණු කර ගැනීම උදෙසා සතියේ ඍජුවම උපකාර වෙන නිසා සති සම්පජන්ණි කියන කාරණය ඍජුවම උපකාරී වෙන නිසා අර මුල් සූත්‍රය තුල මේ කාරණේ දක්වලා නැති කාරණෙන් ඒක අපිට දැනගන්නට පුළුවන්. ඊට පස්සේ ඒ සංඥාවල් පිළිබඳව භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ මැනවින් දේශනා කරපු ගිරිමානන්ද සූත්‍රයේ වර්තමානයේ ලෙඩුන් අතර පමණයි ප්‍රසිද්ධ. නමුත් භාවනා පුද්ගලයන් අතර මේක දැනෙන්නේවත් නැහැ, හැඟෙන්නේවත් නැහැ. නමුත් යම් මොහොතක හැඟෙන පිරිසක් ඇතිනම් එක්තරා දවසක භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ සවැත් නුවර අනේ ඒ ජේතවනාරාමේ වැඩ වාසය කරන සමයක කෙටියෙන් දැක්වුවොත් ප්‍රසිද්ධ සූත්‍රයක් නිසා ඒ ආයුෂ්මත් ගිරිමානන්ද කියන ස්වාමීන් වහන්සේ ආබාධ ඇති වෙලා ඊටමත් දැඩිව ගිලන් භාවයකට පැමිණිලා දුක්සේ වාසය කරා. ඊට පස්සේ ඒක දැනගත් ආනන්ද ස්වාමීන් වහන්සේ කරුණාවන්ත ආනන්ද ස්වාමීන් වහන්සේ අනුකම්පාව සහගතව භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කිව්වා ඒ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේට මෙවැනි අහවල් ගිරිමානන්ද කියන භික්ෂුන් වහන්සේ තෙරණුන් වහන්සේ යම් ගිලන් භාවයකට පැමිණිලා ඉන්නේ පැමිණිලා පුළුවන් නම් පැමිණිලා භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ මේ ආබාධ නැති කර ගැනීම පිණිස යම් කාරණාවක් අනුකම්පාව පිණිස ඒ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ අසලට වඩින ලෙස ආරාධනා කරා. නමුත් භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරා සචේකෝ ත්වං ආනන්ද ගිරිමානන්දස්ස බික්ඛුන උපසංකමිත්වා දස සංඥා බාසෙය්‍යාසි. ආනන්ද ඔබේ ගිරිමානන්ද තෙරුන් වහන්සේ ළඟට ගිහිලා මේ දස සංඥා කියන්න කියලා කිව්වා. ඊට පස්සේ තානං කෝපනේතං විච්ඡති යම් හේකින් මේ දස සංඥා ඇසුවනම් ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ යං ගිරිමානන්දස්ස බික්ඛුනෝ දස සංඥා සුත්තා සෝ ආබාධෝ ඨානසෝ පටිප්පසම්මෙය්‍ය. ඒ දස සංඥාවල් අසල එතනම ආබාධයේ සංසිඳින බව භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ සාක්ෂියක් වශයෙන් උදැක්වා. කතමා දස කියලා ඒ අනිච්ච සංඥා, අනත්ත් සංඥා, සුභ සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනිබිරති සංඥා, සබ්බ සංකාරේසු අනිච්ච සංඥා, ආනාපාන සති කියලා ওই විදිහට භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ දස සංඥාවල් ඒ කියන්නේ ලෝකයේ වඩන සංඥාවල් නෙමෙයි
ලෝකයේ ඒ වඩන සංඥාවල් නෙමෙයි ලෝකයේ නොවඩන ලෙස ලෝකේ සංසාරයේ නොවඩන ලෙස යම් සංඥාවක් තියෙනවා නම් ඒ සංඥා වඩන ලෙස භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ ඒ තමන්ගේ ආනන්ද සාමින් වහන්සේට දේශනා කරා. ඊට පස්සේ ආනන්ද සාමින් වහන්සේ ගිහින් ඒ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ මොනවද මේ ආනන්ද මොනවද මේ සංඥා දස සංඥා කියලා විස්තර වශයෙන් දක්වලා තියෙනවා. නමුත් අද මාතෘකා වශයෙන් අරගත්ත ගාථාව තුළ කරුණු 4ක් තියෙන නිසා යම් මොහොතක මූලික වශයෙන් තියෙන අර උද්‍යත්තගාමිනී පඤ්ඤාවෙන් තුල උද්‍යත්තගාමිනී පඤ්ඤාය අසුභානි පස්සේ කායේ විහෙරති අසුභාන දර්ශීව අසුභ සංඥා වඩන්න කියලා කියනවා. කොහොමද අසුභ සංඥා වඩන්නේ කියලා ගිරිමානන්ද සූත්‍රයේ තුල දක්වලා තිබ්බෝ. කතමාචානන්ද අසුභ සංඥා ඉදානන්ද බික්කු ඉමමේව කායං උද්දම් පාදතලා ධෝකේ සමත්තකා තචපරියම් තම්පූරණානප්පකාරස සුචිනෝ පච්චවෙක්කති. යම් ආකාරයකට මේ මහන යම් ප්‍රමාණයක් දක්වලා තියෙනවා. කෙටියෙන් ගත්තොත් මුළු කයම මේ කය තුල ඒ හැමින් ආවරණය වෙලා තියෙන කය ඇතුලේ තියෙන අසුචින් නානප්පකාරස සුචිනෝ නානා ප්‍රකාර අසුචියෙන් තමයි පිරී තිබිලා තියෙන්නේ. ඒ දැන් පිරී තිබිලා පච්චවෙක්කති කියලා කියන්නේ කොටස් කර මෙතන පච්චවෙක්කති කියන පදයෙන් පැහැදිලි වෙන්නේ ප්‍රතිවේක්ෂා කරන්න කියලා තමයි. නමුත් මේ ප්‍රතිවේක්ෂාව මොහොතකට බෙදන්න පුළුවන් කොටස් කර ඒ ධාතු ප්‍රතිවේක්ෂා කියලා ස්වාමීන් වහන්සේලාට ඒ චීවර පින්ඩපාත ඒව ප්‍රතිවේක්ෂා කරන ඒ ධාතු මානසිකාරයට දාලා කියන එතනින් පෙන්වන්නේ කොටස් කර ප්‍රතිවේක්ෂා කරනවා පස්සිකුම් කරනවා කියනවා. ඒ අතීත සිංහල භාෂාව එක්ක ඒ කොටස් කර බලනවා කියන වචනෙන් තුල කෙටි වාක්‍යයක් තියෙනවා. ඒක ගැනත් කෙටියෙන් ගත්තොත් ඒ සතර සතිපට්ඨාන භාවනාවේ මේ පටික්කුඩ සංඥා වඩන්න දේශනා කරන්නට යෙදුනේ යම් උදාහරණයක් අරන්. ඒ උදාහරණය මොකක්ද? එක ගෝණියකට මුන්නට ඊට පස්සේ කඩලයට සහල්ලට වීයට ওই විදිහට ඔය එක එක ඇට ගොඩක් දාලා මල්ල ගැට ගහලා එක් මොහොතක මල්ල ලිහලා කොටස් කරන්නට පුළුවන් නම් මේ කඩලයට මේ වීයට මේ හාල්ලට ওই විදිහට කොටස් කර බලනකොට අන්තිමේ ඒ මල්ලක් කියලා කියන්න බෑ හිස් මල්ලක් වෙනවා. ඒ වගේ තමයි අපිට පුළුවන් නම් අපේ සිරුරක් ඒක දීඝනිකාය තුල පවා දක්වලා තියෙනවා. මනෝමය සිරුරක් හිතෙන් මවා ගන්න කියනවා. ඒ මනෝමය සිරුර හිතෙන් මවාගෙන යම් මොහොතකේ කය තුල යම් පටවි කේස් තියෙනවා නම් කේසා ලෝමා නඛා දන්තා තචෝ මංසං ওই විදිහට කුණුප 32ක් තියෙනවා. මෙන්න මේ 32 ඒ කයෙන් ගලෝ තමන් මවාගත්තේ තමන්ගේම ප්‍රතිබිම්බය තමන්ගේ හිතේ මනෝමය ශරීරයෙන් ඒ භාවනා පරයන්කයකදී මවාගත්තේ මනෝමය ශරීරයෙන් මෙන්න මේ කුණුප 32 ගලෝ යද්දී මොහොතක තේරෙනවා මෙන්න මෙතන මේ හරයක් නැහැ. තමන්ගේ ශාරීරික ආත්මයක් කියලා ගත්තට අවසානයේ හරයක් නැති ස්වභාවයක් තේරෙන්නට පටන් ගන්නවා. ඒ අසුබ සංඥාවේ අවසානම ඒ අවසානම අංගය තමයි හරයක් නැති ස්වභාවය අවබෝධ කර ගැනීමට තමයි යම් ආකාරයකට හරයක් තිබෙනවා නම් එතන ආත්මයක් ගොඩ නැගෙනවා. මෙවැනි භාවනා මනසිකාරයක් වඩද්දී මේ සංඥා වඩද්දී අවසාන ඵලය වෙන්නේ අවසාන අවබෝධයට යන්න පුළුවන්. මෙතන හරයක් නැති ස්වභාවයක් තමයි තේරෙන්නට යන්නේ. ඊට පස්සේ මේක තමන්ගේ ශරීරයටම වගේම අනුන්ගේ ශරීරයටත්ම වන්න ඕනේ. කියන්නේ අච්ඡත්තාවා කායේ කායානුපස්සේ විහෙරති බහිද්ධාවා කායේ කායානුපස්සේ විහෙරති. ওই කාරණෙන් පෙන්නනවා තමන් තුළ බැලුවා වගේම බාහිර පරිසරය තුලත් බලන්න ඕනේ. බාහිර පරිසරය තුල බලන්න අපි කෙටි උපමාවක් ගත්තා. ඒ සතර සතිපට්ඨාන දේශනාව තුල යම් ආකාරයකට ඔය සාදවල ඒ නටන ගයන පිරිස ඉන්නවා නම් තමන් සතියෙන් හිටියේ නැත්නම් මොකද වෙන්නේ? ඒ බාහිර පරිසරයන් තුල තමන් සතියෙන් හිටියේ නැත්නම් මොකද වෙන්නේ? තමනොත් ගිහින් නටන්නට යනවා. ඒ වගේ තමයි ඒ බාහිර පරිසරයේ සුදුයි මම කළුයි කියලා හිතාගත්තොත් වෙන්නේ එතන ඒ බාහිර පරිසරය තුළ යම් ඒ දෘෂ්ටිගත වීමක් ඒ නිත්‍ය සංඥාවක් ළඟා කරගන්නවා. අනිත්‍ය කියන්නේ කාරණය පිළිබඳව පැහැදිලි කරන්නේ ඒ අනිත්‍ය කියන ඒ ප්‍රමුඛ කරගන්න බාහිර කාරණේ හේතුකාරක වෙනවා. ඒ බාහිර කාරකය යම් ඇති කියන සංඥාවක් හිතාගෙන තමන්ගේ තුල අනිත්‍ය දැක්කොත් ඒක බොහෝ වෙලාවට අර උපමාවකට ගන්න භාගවත් බුදු පියාණන් වහන්සේ අත තුල යම් ඇලෙන ලාටුවක් තියාගෙන මොන හරි ඇල්ලුවොත් අතේ ඇලෙනවා වගේ. කොච්චර අත මේව කරත් අතේ ලාටුවක් තිබ්බොත් ඇටි කියලා හිතුවොත් ඇලෙනවා වගේ. හිතෙන් අර විදිහට
බාහිර ඇති කියලා තමන්ගේ තුලින් අනිත්‍ය දැක්කොත් ඒක සාර්ථක භාවනාවක් නොවන බව භාගවත් බුදු පියාණන් වහන්සේ විසින්ම දාලා ඒ වගේ මේ අසුභ සංඥා වඩනකොට මොහොතක වැටෙනවා ඒ අවසාන ඵලය. නමුත් මේ 32කට වැඩිය වර්තමානයේ නොයෙක් කෑලි අමුණනවා. ওই වර්තමානයේ ඇසෙන්නට දෙනවා. නොයෙක් කෑලි අමුණන ස්වභාවයක් තියෙනවා. ඒ කෘත්‍රිම ස්වභාවයන් කරනවා. ඒව පවා මේකට එකතු කරගත්ත නම් ඒ Tamante ඒව තුල පවා යම් දෙයක් තියෙනවා නම් ඒ අසුබේ තේරෙනවා. ඒක තුල යම් දෙයක් තියෙනවා නම් ඒක වැටහෙන්නට යෙදෙනවා. ඊට පස්සේ කාරණය තමයි ආහාරේ පටික්කුල සංඤේ. ආහාරේ පටික්කුල සංඤේ කියලා කියන්නේ ඒක මේ ගිරිමානන්ද සූත්‍රය තුල දක්වලා නැහැ. ඒත් වශයෙන්ම ගත්තොත් ආහාරය කියලා කියන්නේ තමන් ගන්න ආහාර පටික්කුල සංඤේ කියලා තියෙන්නේ. ආහාරය තුල යම් කැමැත්තක් තියෙනවා නම් ආහාරයත් අර විදිහට අර මේ මල්ලක් කරගෙන හිටියොත් එන්නේ ආහාරයට යම් කැමැත්තක් සුබයක් විදිහට වඩනවා. ඒ නිසා යෝගාවචර ජීවිතේ බෙහෙවින්ම භික්ෂුන් වහන්සේලාට ඇති වෙන කාරණයක් වගේම ඒ වගේම යම් මොහොතකේ තෘෂ්ණාව කියන පැත්ත තමන්ගේ තෘෂ්ණාව පයින් ස්වභාවයන් තියෙනවා. ඇසහරහා තෘෂ්ණාව පයින්නවා. ශබ්දහරහා මේ තෘෂ්ණාව පයින්නවා. ඒ වගේම දිවහරහා තෘෂ්ණාව පයින්නවා. යම් මොහොතක මේ තෘෂ්ණාවේ දිවහරහා පයින්නකොට ඒ ආහාරහරහා පයින්නකොට ඒ තුල පටික්කුල සංඥාව යම් මොහොතකේ විදිහට ධාතු කොටස් හතරක එකතුවක් තමයි කියලා තේරුම් අරගෙන පිණ්ඩපාතයේ වළඳනකොට පටිසංකා යෝනිසෝ පිණ්ඩපාතම් පටිසේවාමි. ওই විදිහට තමන්ගේ පිණ්ඩපාතයේ ගන්නකොට යම් නුවණකින් ගන්නකොට තේරෙනවා හුදෙක් මේ ආහාරයේ පිණිසයි තමන්ගේ භාවනා අභිවෘද්ධිය උදෙසයි. ඒ වගේම මෙතන මේ මගේ මණ්ඩනාය කියන්නේ මගේ ජීවිතේම වර්ධනය වීමට නොවේ, මගේ ජීවිතයේ තැම් මස් පිර වෙන්නට නොවේ. ඒ වගේ හුදෙක් කියන සංඥාව තේරෙනවා. එතකොට එතන ආහාරය අතහැරෙන ස්වභාවයක් තියෙනවා. නමුත් ඇතැම් වෙලාවට මේක පවා අතහර ගන්නට බැරි වුණොත් භාගවත් බුදු පියාණන් වහන්සේ භෝජනේ මත්ඤ්‍යුතා කියන කාරණේ යම් ආකාරයකට භෝජනේ මත්ඤ්‍යුතා කියන්නේ අමත්ඤ්‍යුතා නෙමෙයි මත්ඤ්‍යුතා පමණ දැන වැළඳීම. ඒ ආහාර බුජුන් ඒ පමණ දැන වැළඳීමේ යම් ආකාරයකට ඒ යෝගාවචරයට ඒ ආහාර හරහා ඇති වෙන නීවරණයක් තියෙනවා නම් ඒ මිදීමටත් පුළුවන්. හිතේ තිබෙන චන්දරාගය මුදව ගන්නවා නම් ඒක තමයි ශ්‍රේෂ්ඨ. නමුත් මොහොතක ඒකත් අපහසුතාවයක් තිබෙනවා නම් මූලික වශයෙන් ඒ භෝජනේ මත්ඤ්‍යතාව අනුව කටයුතු කරලා ඒන් ජනිත වෙන ඒ ආනිසංශයක් තියෙනවා නම් මොහොතක ඊට පස්සේ අපිට භාවනා මානසිකාරයට දා ගන්නට පුළුවන්. ඒ පටික්කුල සංඥා වඩලා ඒ අර භෝජනේ මත්ඤ්‍යතා කියන කාරණේ කොසල් රජතුමාගේ කාරණෙත් එක්ක පැහැදිලි වෙනවා. ඒක ගැන දක්වන්නේ නැහැ මේ අවස්ථාවේදී. ඒ නිසා මේ භෝජනේ මත්ඤ්‍යතා අනුව කටයුතු කිරීම නිසා යම් මොහොතකේ පටික්කුල සංඥාව මතු කර ගන්න පුළුවන්. එතකොට යම් ආකාරයකට ආහාරය පිළිබඳව හෝ ඇල්මක් තිබෙනවා නම් ඒ ඇල්ම දූරං කරගන්න ඒකට හේතුකාර කරගන්න පුළුවන්. සබ්බ රෝකේ අනබිරත සංඥා. අබිරතිය කියලා කියන්නේ යම් මොහොතක තමන් තුළ ඒ අබිරතියක් ඇති කරගන්නේ යම් මොහොතක අබිරතියක් ඇති කරගන්නේ යම් ඒ දෘෂ්ටි නිසා යම් විදිහකට ලෝකයේ තුල තිබෙන ශාශ්වත උච්ඡේදාදී දෘෂ්ටි නිසා මේ ගිරිමානන්ද සූත්‍රය අනබිරත සංඥාව සර්ව ලෝක කියන්නේ සෑම ලෝකයකම මේ සෑම ලෝකයේ තිබෙන සෑම ස්වභාවයකම අනබිරත සංඥා වඩන්නේ කොහොමද කියලා ගත්තොත් ඉදානන්ද බික්කු යේ ලෝකේ උපාදානා චේතසෝ අදිඨානා බිනවේසනසියා තේපජහන්තෝ විරමතින උපාදීයන්තෝ අයම් වුච්චතානන්ද සබ්බ ලෝකේ අනබිරත සංඥා. අනබිරතිය වඩන්න කියලා කෙටියෙන් දක්වලා තියෙන්නේ මේ ශාස්ත්‍රයේ මහාන කෙනෙක් යම් තෘෂ්ණාමාන දෘෂ්ටි වශයෙන් කාම උපාදාන වශයෙන් උපාදානේ ඊට පස්සේ ඒ යම් උපාදාන බවට පත් කරනවා නම් වේදනා උපාදාන සංඥා උපාදාන සංස්කාර උපාදාන විඥාන උපාදාන කියලා ওই විදිහට ගන්නවා නම් අඳුම වශයෙන් තවත් උපාදාන කීපයක් පෙන්නලා තියෙනවා. දිට්ඨි උපාදාන චිත්ත උපාදාන කියලා ওই විදිහටත් ඇතැම් තැන්වල දක්වලා තියෙනවා. මේ දිට්ඨි උපාදානයකට කියන උච්ඡේද ශාශ්වත ආදී අබිනිවේෂය කියලා. ඒ විදිහට ඒ අබිනිවේෂයට අදාළේ යම් ආත්ම දිට්ඨියක් තියෙනවා නම් ඒ ආත්ම දිට්ඨියත් හැරලා දුර කරන්න තමන් ඒකට නොඇලී සිටින්නට වෙසෙන්න ඕනේ. ඒකට කියනවා අනබිරත සංඥාව කියලා.
සෑම ලෝකයකම තිබෙන කාම උපාදාන පිළිබඳව හෝ වේවා දෘෂ්ටි උපාදාන පිළිබඳව හෝ වේවා යම් ක්ලේශයක් තිබෙනවා නම් ඒ ඇලීම දුරලලා යම් ආකාරයකට ඒ දෘෂ්ටි තුල තිබෙන යම් ඒ ආදීනවයක් තේරුම් අරගෙන ඒ ආදීනවය යම් ආකාරයකට තේරුම් අරගෙන ඒන් මිදීමට වෙහෙස දැරිය යුතුයි. ඒකට කියනවා යම් ආකාරයකට අනිබිරත් සංඥා වඩනවයි කියලා. ඊට පස්සේ අනිබිරත් සංඥා වැඩුවට පස්සේ සර්ව සංස්කාරයේ අනිච්ඡානුපස්සී ඒ අනිච්ඡානුදර්ශව වාසය කරනවා. කතමාචානන්ද සබ්බ සංකාරේචු අනිච්ච සංඥා ඉදානන්ද බික්ඛු සබ්බ සංකාරේහි අට්ඨියති හරායති jigucchati අයං උච්චතානන්ද සබ්බ සංකාරේචු සබ්බ සංකාරේසු අනිච්ච සංඥා. ආනන්ද මේ ශාස්ත්‍රයේ මහාන කෙනෙක් ඒ ඇති වෙන ප්‍රත්‍යুৎপন্ন ධර්මයන් කියන්නේ වර්තමානයේ ඇති වෙන ඒ ධර්මතා පිළිබඳව පෙළනවා හිරි කරනවා කියන්නේ යම් විදිහකට ඒ ලැජ්ජා සහිත ඒ පිළිකුල් සහගත ඊට පස්සේ අට්ඨියති හරායති jigucchati හිරි කරනවා ලැජ්ජා සහිත වෙනවා පිළිකුල් කරනවා මේ තමයි සබ්බ සංකාරයේ ඒ සියලුම සංස්කාරයන් පිළිබඳව තිබෙන අනිච්ච සංඥාව කියලා දක්වනවා. ඒ පිළිබඳව අපි ඉදිරියට ඒ දේශනාව අරගෙන ගියොත් යම් තාදුරකට මෙතන මේ ඉදානන්ද සබ්බ සංකාරයේහි ඒ ප්‍රත්‍යুৎপন্ন ධර්මයන් කියලා දක්වන්නේ. ප්‍රත්‍යুৎপন্ন ධර්මයන් කියන්නේ ඇති වෙන සංස්කාර. ඒ සංස්කාර බොහොමයක් වර්තමානයේ තමයි ඇති කරගන්නේ. ඒ වගේම අතීත සංස්කාර වර්තමානයේදී යම් මොහොතක ඒ අභිනන්දනා කරන ස්වභාවයක් තියෙනවා. අනාගතයේ ප්‍රනිදි වශයෙන් සංස්කාර රැස් කරගන්නවා. මේ සෑම ස්වභාවයක්ම වර්තමානයේ යම් සංස්කාරයක් රැස් කරගන්න ස්වභාවයක් තමයි බෙහෙවීම දකින්නට තිබෙන්නේ. ඒකට කියනවා ප්‍රත්‍යুৎপন্ন ධර්මයන් කියලා. යම් ආකාරයකට සැප වේදනාවක් වැඩි කරගන්න හදනවා දුක් වේදනාව සැප වේදනාවක් බවට පත් කරගන්න හදනවා. ওই විදිහට මේ වර්තමානයේ කායික වාචසික සංස්කාර මේ සරල වශයෙන් එක තමයි මහා පරිමාණ ව්‍යාපෘති දක්වා දියුණු වෙලා තියෙන ලෝකයා තුල ඒ සත්‍යයන් තුල ජීවිත හිත්වල තුල මේ සියලුම ඒ හටගන්න ධර්මතා තුල ඒ හටගන්න සංස්කාරයන් තුල යම් ඒ අනිච්ච සංඥාවක් වඩන්නේ කොහොමද? හිරි කරනවයි කියනවා පිළිකුල් කරනවයි කියනවා. ඒ පිළිකුල් කරන්න හිරි කරන්න ප්‍රථමව අපිට ඒ පිළිකුල් කරන්න බෑ හරියාකාරව. මොකද මේ සංස්කාරය යම් ආකාරයකට හරවත් දෙයක් කියලා හිතන්නේ. ඊටමත් හරවත් ඊට පස්සේ ඊටමත් සුබ දනවන දෙයක් කියලා හිතන්නේ. ඒකයි භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ සතිසුපතිට්ඨිත සූත්‍රයට අදාළව කතා කරේ. යම් පූර්ව කෘත්‍යයක් වශයෙන් සතිය තමන්ගේ ආධ්‍යාත්මයේ කෙරෙහි පිහිටවා ඒ මනමින් එළඹ සිටියාගෙන තිබ්බනම් මොකද වෙන්නේ? මෙන්න මේ සංඥාව මේ අනිච්ච සර්ව සංස්කාරයන් පිළිබඳව සංඥාව ඊටම පහසුවෙන් ඔහුට දැනගන්නට පුළුවන් වෙනවා. පිළිකුල් කරන්නට පුළුවන් වෙනවා. මොකද සතිය පිහිටවන නිසාම යම් සංස්කාර ධර්මයක් තිබෙනවා නම් මේ සංස්කාර ධර්මයන් තුළ යම් කලකිරෙන ස්වභාවයක් ඇති වෙනවා. කොහොමද කලකිරෙන්නේ ගත්තොත් මේ සංස්කාරයන් පවත්තන හිත සංස්කාරයන් යම් මොහොතක සංස්කාරයන් රස ගන්වන වේදනා හෝ වේවා රස ඒ සංස්කාරයන් තුල තිබෙන යම් ඒ චන්දරාගයක් තිබෙනවා නම් යම් උපාදාන ස්වභාවයක් තියෙනවා නම් ඒ රාගාදී දේවල්නේ. මෙන්න මේ රාගාදී දේවල් තුල අර පෙර දැක්වා වගේ යම් විනිවිද යන ස්වභාවයක් තිබෙන නිසා ඒ සංස්කාරයන් තුල නොඇලෙන ස්වභාවයක් සංස්කාරයන් තුල යම් හරියක් නැති ස්වභාවයක් තේරෙන නිසාම යම් ආකාරයකට මේ වර්තමානයේ දේශනා කරන අනිච්ච සංඥා වඩා ගැනීමට යෝගාවචරයකට පහසු වෙනවා. ඒ කාරණේ නිසා මෙන්න මේ කාරුණු කාරණා හිතෙහි දරාගෙන අනිච්ච සංඥා, අසුභ සංඥා, ආහාරේ පටික්කුල සංඥා සබ්බ ලෝකයන්ි බිරත සංඥාව යම් මහතක යෝගාවචරයේකට දියුණු කරගන්නට පුළුවන් වෙනවා නම් ඒ මොකක් එක්කද? සතිසුපතිට්ඨිත අච්ඡත්ත ඒ අච්ඡත්තං යේව සතිසුපතිට්ඨිත හෝති සතිය සුපතිට්ඨිත කරගෙන සතිය පිහිටවාගෙන යම් මොහතක ඒ යෝගාවචරයේක වඩනවා නම් යෝහි කෝචි බික්කවේ බික්කුවා බික්කුණී වායිමේ පංච ධම්මේ මෙන්න මේ භික්ෂුවක් හෝ මෙහෙණක් හෝ මහණෙක් හෝ වේවා මේ පංච ධර්මයන් භාවේති වඩනවා නම් වැඩුවා නම් මේ පංච ධම්මේ බහුලී කරෝති මේ පංච ධර්මයන් බහුල කරානම් නොකඩවා පැවැත්වුවා නම් තස්ස ද්වීනම් පලානං අඤ්ඤතරං පලං පාටිකංකං දිත්තේව ධම්මේ අඤ්ඤා සතිව උපාදිශේෂ අනාගාමිතා විදියට ඔය භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ සහතිකයක් පවා දෙනවා මෙන්න මේ ආකාරයට
මොහොතකදී යම් සතිය පිහිටවාගෙන ඒ සංඥා දියුණු කර ගැනීමෙන් යම් සංඥා කොටාස තියෙනවා නම් ඒවා නොකඩවා පැවැත්වීමෙන් බහුල කිරීමෙන් ඒවා භාවිතා කිරීමෙන් යම් ආකාරයකට අරහත් ත්වයේ වගේම යම් මොහොතක ආශ්‍රව ශේෂ වෙලා තියෙනවා නම් උපාදාන ශේෂ වෙලා තිබෙනවා නම් ඒ අනාගාමි ඵලය ඇති වෙනවයි කියලා දක්වලා තියෙනවා. ඒ අද දිනේදී දේශනා කරපු මේ සූත්‍රයේ පවා යම් සතිය පිළිබඳව ඉතාමත් වැදගත් දේශනාවක් ඒ වැදගත් භාග්‍යවත් බුදු පියාණන් වහන්සේගේ දේශනාවක් වෙනවා. හේතුව යම් සතිය පිහිටවා ගැනීම නිසා තමන්ගේ ආධ්‍යාත්මය තුළ අතුලාන්තය තුළ සතිය පිහිටවා ගැනීම නිසා ඒ ශාසනය තුළ පවතිනම ඒ බෙහෙවින්ම ඔය භාවනා ඒ විෂය තුළ කතා කරන මේ සංඥා වඩව ගැනීමට ඉතාම පහසු වෙනවා. ඇත්ත වශයෙන්ම ගත්තොත් ඒ ගිරිමානන්ද සූත්‍රයට අදාළව බොහෝ මතවේද ඒ සමාජය තුළ ගොඩ නැගිලා තියෙනවා භාවනා විෂය තුළට අදාළව. මොකද හේතුව ඒ අනිච්ච සංඥා වඩලා මේ සංඥා වඩලා මොකද්ද කරගන්නට පුළුවන් කියලා. නමුත් මේ සතිසුපතිට්ඨිත සූත්‍රයේ යම් මොහොතක සතිය පිහිටවාගෙන මේවා සිද්ධ කරොත් මනවින් ඒවා ධාරණය වෙනවා. මනවින් ධාරණයට වැඩි මෙතන කතා කරන්නට අවශ්‍ය උනේ මනවින් තේරුම් ගන්නට පුළුවන් වෙනවා මේ තැන මෙතන අසුබයක් නෙමේ තියෙන්නේ. මේ තැන පටික්කුලයක් නෙ තියෙන්නේ. මේ තැන අනිබිරතියක් නෙ තියෙන්නේ. මේ තැන අනිත්‍යක් නෙ තියෙන්නේ කියලා මනවින් තේරුම් ගන්නට පුළුවන් පහසුතාවයක් ඇති වෙනවා. සතිය පිහිටවා ගැනීම නිසාම ඒක තමයි සතිය තුල තිබෙන ප්‍රධාන මානිසංශයක් වශයෙන් පැහැදිලි කරන්නේ. සතිය පිහිටවා ගැනීම නිසාම සතියත් එක්කම යන්නේ සම්පජන්‍ය කියන නුවණ ඇති වෙනවා. ඒ නුවණ ඇති වෙනවත් එක්ක යම් මේ සංයෝජන ධර්මයන් තුළ තමන්ගේ තෘෂ්ණාදී ඒ ආසව ධර්මයන් තුළ යම් නොයැලෙන ස්වභාවයක් යම් කලකිරෙන ස්වභාවයක් මේ සතිය වඩන නිසාම ඇති වෙනවා. ඊට පස්සේ නිසාම තමයි යම් මොහොතක ඒ සියලුම ඒ සංස්කාරයන් මිදවගෙන ඒ නිර්වාණ ශාන්තිය අවබෝධ කරගන්නට යෙදෙන්නේ. ඒ වගේම තමයි සතිය නිසා යම් අවදිමත් භාවයක් යම් විශ්වාසවන්ත ස්වභාවයක් තමන්ගේ සිතට විශ්වාසවන්ත ස්වභාවයක් ඇති වෙනවා. මේ විශ්වාසය වෙන විශ්වාසයන් වගේ නෙමෙයි. තමන්ට වග කියන්නට පුළුවන් කතාවයක් ඇති වෙනවා. මගින් ඇති වුණ කාය සංස්කාර, මගින් ඇති වුණ වාචී සංස්කාර, මගින් ඇති වුණ මනෝ සංස්කාරයේ යහපතක් පමණයි සිද්ධ වෙලා තියෙන්නේ කියලා, අනුන්ට තමන්ට යහපතක් පමණයි තිබෙන්නේ කියලා යම් ආකාරයකට ඒ තමන්ගේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රකාශ කරන්නට පුළුවන් ශක්තියක් තමන්ගේ හිත තුළ ගොඩනැන් වෙනවා. ඒ නිසා අද දිනේ තුල කතා කරන්නට යෙදුන මේ සතියේ තියෙන එක්තරා ගුණාංගයක් පිළිබඳව මේ ගුණාංගය ඇත්ත වශයෙන්ම ගත්තොත් මුළු මහත් භාවනා විෂය පුරාම පැතිරී යන මේ සතියේ පිළිබඳව මේ අද කතා කරපු ගුණාංගය එක්කාසු කරගෙන තමන්ගේ ජීවිතය තුළ යම් මොහොතක ඒ භාවනාව තුළ ඒ සතිය පිහිටවා ගන්න වැඩපිළිවෙලට හේතුකාරක වෙන ධර්මයක් තිබ්බනම් ඒ තමන්ගේ ජීවිතේට යෝගී ජීවිතේට එක්කාසු කරගනිමින් යම් මොහොතක ඒ අනිත්‍ය ආදී ලක්ෂණ මතු කරගෙන ඒ ධාතු කොටස හරහා මතුවනේ ගති ලක්ෂණ ප්‍රමුඛ කරගෙන ඉන්න අනතුරුව ඒන් ජනිත වන්නා වූ ඒ අනිත්‍ය ආදී ලක්ෂණ මතු කරගෙන සියලුම ලෝකයේ තුල සියලුම සංස්කාරයන් තුල සියලුම සංසාරයේ තුල නොඇලී සිටින සිතක් ඇති කරගෙන ඒන් නොනැවති යම් මොහොතකේ සියලුම තැන් ඒ උදේවැය දකින ඥානය උදේවැය දකින හිත පවා ඒ Nirodhe දකින හිත පවා ඒට නොඇලී සිටින හිතක් පවා ඇති කර ගැනීමට මේ සතිය ඇති වෙනවා. ඒ සතිය තිබෙන කාරණය මොහොතකට අවබෝධ කරගෙන තේරුම් අරගෙන සතියේ තියෙන ආනිසංසයන් තේරුම් අරගෙන තමන්ගේ ප්‍රායෝගික ජීවිතේටම පමණක් හේතුකාරක වෙන මේ සම්මා සතිය නැමැති ගුණාංගය ඒ භාවනා යෝගී ජීවිතයට හේතුකාරක කරගෙන ඒ ධර්ම කොටස තේරුම් අරගෙන ඒක ශ්‍රවණ මාත්‍රයකටම සීමාව කරන්නේ නැතුව තමන්ගේ ප්‍රායෝගික වැඩපිළිවෙලට හේතුකාරක කරගන්න මේ ධර්ම දේශනාවත් හේතුකාරක වේවා කියලා සාදුකාරයක් දෙන්න.